චර්ච් එක අලුත් වැඩියා කරලා ඉවරයි. එංගයාම මොන්ටිසෝරි අද නිවාඩු මොකද අද මීටින් එකක් තියෙනවා අපිට මියුනිසිපැලිටි එකේ. ඉතින් ඒකින්ද අද නිවාඩු. පේන් කරා මොකද දැන් මේ ලීග් එකක් තියෙනවා මෙහි. ලබන සෙන්සුරාදා සිකුරාදා ඉඳන් පටන් ගන්න ලීග් එක. ඉතින් ඒක හින්දා දැන් මේ සෙන්සුරාදා පටන් ගන්න ලීග් එක. ඉතින් ඒක තියෙනවා ලබන මාසේ කියන්නේ ජූලයි 29 වෙනකම්. 29 ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඉතින් කියන්නේ ලංකාවේ අවුරුදු උත්සවය වගේ තමයි මෙහෙත් තියෙන්නේ. මේ ඉතින් ලංකාව අවුරුදු උත්සවයක් කිව්වම හැම දෙයක්ම තියෙනවා. ඒක පොඩි ෆන් ගේම් එකක්. ඉතින් මෙහෙ එහෙම නෑ. මෙහෙ තියෙන්නේ බාස්කට් බෝල් තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි මේන් ක්‍රීඩාව. අපේ නැෂනල් ක්‍රීඩාව මම හිතන්නේ මේක නෙවෙයි. වොලිබෝල් ඩෝ විතර තියෙන්නේ. ඉතින් මේගොල්ලන් මේක පටන් ගන්නවා එන සෙන්සුරාදා. මොකද මේ මලගෙවල් තියෙන හින්දා තමයි පොඩ්ඩක් ඩිලේ වෙලා තියෙන්නේ. නැත්නම් ඒක පටන් අරන් දැන් සතියක් කියන්නේ මේ සතිය පටන් ගන්න ඕනේ. ඉතින් අර මලගෙවල් තියෙන හින්දා ඉතින් මේ සෙන්සුරාදා අර බිත්තියක් කඩා වැටුනේ ඒකිනා භූමි දානම් කරනවා. ඉතින් ඒක හින්දා තමයි පොඩ්ඩක් ඩිලේ වෙලා තියෙන්නේ. අනිත් එක ඇවිල්ලා ලංකාවේ අවුරුදු 20ක් කියන්නේ ඒකේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් කියන්න ඕනේ නැහැ නේ. ඉතින් මේ අවුරුදු 20ක් කියන්නේ ඉතින් මේක තියෙනවා. ඊට පස්සේ බාස්කට් බෝල් එක තමයි මේයින් එක. ඊට පස්සේ පොඩි මොඩලින් ෂෝ එකක් තියෙනවා පොඩි උන්ගේ. ඊට පස්සේ ඩාන්සින් කේස් එකක් තියෙනවා. ඒ ඔක්කොම ඒ ටික වෙන්නේ 26 වෙනිදාට. 24 25 26. අනිත් එක ඇවිල්ලා විශේෂයට කිව්වොත් තියෙන්නේ බාස්කට් බෝල් එක තමයි ඉතින් ලොකුවට කියලා තියෙන්නේ. ඉතින් ආයක ප්‍රෙපරේෂන් කරලා තියෙන්නේ. එන් ගියාම තාම පටන් ගන්නවා. ඉතින් අද රැයට සමහරක් විට ලයිට් ටික අහි කරයි. මොකද එන සෙන්සුරාදා තමයි පටන් ගන්නෙ.